සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමදෙනාටම. අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Movie Inside SL YouTube channel එක සමගින්. මම ඔයගොල්ලෝට අරන් වෙලා තියෙන්නේ 17 Again කියන ෆිල්ම් එක. මේක IMDb rating එක 6.4ක්. ඒ වගේම Tomato rating එක 57ක්. මේකේ country එක වෙන්නේ United States America. මේක director වෙන්නේ Burr Strees. ඒ වගේම මේක ලියලා තියෙන්නේ Jason Field. ඒ වගේම මේ ෆිල්ම් එක type එක වන්නේ comedy romantic drama sport. එහෙනම් යාළුවනේ අපි යන් අපේ වීඩියෝ එකට. මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ Hayden High School එක වටා. මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක වන්නේ මයික් ඕඩෝනිල්. මේකේ මුල්ම දර්ශනය වන්නේ 1989 මයික් බාස්කට්බෝල් ප්ලේ කරන සීන් එක. මයික් මේ ප්ලේ කරන අතර වාරේදී ඔහුගේ කෝච් එනවා ඔහුගේ ළඟට. කෝච් ඇවිල්ලා අහනවා මයික් ඔයා මේ වෙලාවේ මොකද්ද මේ කරන්නේ කියලා. ඒ වෙලාවේ මයික් කියනවා කෝච් මම මේ වෝම් අප් එකක් ගන්නවා කියලා. ඊළඟට මේ මයික් ට්‍රේනින් වුණ තරඟය පටන් ගන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. තරඟය පටන් ගන්න කලින් චියරින් ටීම් එකේ ගිහලා පොඩි චියර් එකක් දාන ASCII මයිකුත් ගිහලා පොඩි ඩාන්ස් එකක් දානවා. තව පොඩි දෙයක් කියන්න ඕනේ යාළුවනේ මයික් කියන්නේ ඒ කාලේ හයි ස්කූල් එකේ හොඳ කඩවසම් කොල්ලෙක්. තරඟේ පටන් ගන්න කලින් මයික්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එතෙන්ට එනවා. මයික්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එතෙන්ට ඇවිල්ලා මයික් එක ටිකක් වෙලා කතා කරනවා. ඒ වුණාට මේ මයික්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මූණ එච්චර හොඳ පාටක් පේනුන්නේ නැහැ. ඒ වෙලාවේ කෝච් කතා කරනවා තරඟේ පටන් ගන්නලා පොඩි වෙලාවේ තියෙන මෙතෙන්ට එන්න කියලා. ඒ වෙලාවේ මයික් යන්න ගිහිල්ලා ආයෙමත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ මූණ දිහා බලනවා. එයාගේ මූණ හොඳ පාටක් පේන්න තිබ්බේ නැහැ. ඊට පස්සේ ආයෙමත් මයික් දුවගෙන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ළඟට එනවා. ඊට පස්සේ ටික වෙලාවක ඒ දෙන්නා පොඩි කතාබහක නිරත වෙනවා. ඒ කතාබහ එච්චර හරියට පෙන්වන්නේ නැහැ පැහැදිලිව. කතාබහ ඉවර කරලා මයික් එනවා ප්ලේ කරන්න. ඒ වෙලාවේ කතාබහ මොකක්ද කියලා අපිට හරියට පැහැදිලිව පෙන්වන්නේ නැහැ යාළුවනේ. ඒ වුණාට මයික්ට ඒ ප්ලේ කරන්න ආවට පස්සේ හරියට ප්ලේ කරගන්න බැරි වෙනවා තරගේ. බාස්කට්බෝල් පිටියේ හිටියත් මයික්ගේ අවධානය තියන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගාව. එයා යනවා දැක්ක ගමන් මයික් සෙල්ලම් කරන එක පැත්තකින් දාලා දුවගෙන එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න යනවා. එයාගේ ළඟට ගිය ගමන් ගර්ල්ෆ්‍රෙන්ඩ් අහනවා ඇයි ඔයා මෙතනට ආවේ කියලා. ඊට පස්සේ මයික් කියනවා මගේ හැමදේම තියෙන ඔයා ළඟ බාස්කට්බෝල් පිටියේ නෙවෙයි ඒකින්ද මට ඔයා ඕන කියලා ඒ වෙලාවේ කියනවා. ඒ වෙලාවේ එතනින් සීන් එක ඉවර වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම සීන් එක කන්වර්ට් වෙනවා වර්තමාන කාලෙට. අර හැමදේම වෙනස් වෙලා දැන් සාමාන්‍ය විතර මයික් ජොබ් එකක් කරනවා. ජොබ් එක කරන්නේ සාමාන්‍ය ප්‍රයිවට් කම්පැනි එකක. මයික් උදේම වලට කියලා එයා සහභාගී වෙනවා මීටින් එකකට. පේන විදිහට මේ මීටින් එකේදී අලුත් උසස් වීමක් දෙන්නයි හදන්නේ. මයික් හිතන්නේ එයාගේ උසස් වීම හම්බෙන්නේ එයාට කියලා. ඒ වුණාට එයා හිතුවේවත් නැති විදිහට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙලාවේදී ආයතන ප්‍රධානියා උසස් වීම ලබා දෙන්නේ ඒ වෙලාවේ එතන හිටව වින්ඩි කියලා ගෑල් ළමයි. අවුරුදු 16ක් පුරාවද ඒ කම්පැනි එක දිගට අඛණ්ඩව වැඩ කරලා තමන්ට උසස් වීමක් හම්බුනේ නැති එකට ගොඩක් කලකිරෙන මයික් කෙලින්ම යන්නේ ආයමත් එයාගේ පරණ සුපුරුදු තැනට. ඒ මොකද්ද? බාස්කට්බෝල් ග්‍රවුන්ඩ් එකට. ඒ වෙලාවේදී එයා ටිකක් තනියෙන් කාලය ගත කරන අතරතුරේදී එයාට හම්බ වෙන වයසක මිනිස්සෙක්. මෙන්න මේ වයසක මිනිස්සයා ටිකක් ස්පෙෂල් මිනිස්සෙක්. ඒ වෙලාවේ මයික් ළඟට මේ වයසක මිනිස්සයා ඇවිල්ලා අහනවා ඔයාට දැන් මේ වර්තමානයේ ජීවත් වෙලා ඇති වෙලාද ඔයාට අතීතයට ගියොත් හොඳ නැද්ද කියලා අහනවා. ඒ වෙලාවේ මයික් කියනවා මීට මේ වර්තමානයට වඩා අතීතයට ගියා නම් හොඳයි කියලා. ඒ වෙලාවේ මේ වයසක මිනිස්සයා මයික්ගෙන් අහනවා ඔයාට හොඳටම ෂුවර්ද කියලා. ඒ වෙලාවේ මයික් කියනවා ඔව් මට හොඳටම ෂුවර් මට හොඳටම විශ්වාසයි මට අතීතයට ගියා නම් මේ හැමදේම හරි ගස්ස ගන්න පුළුවන් කියලා. ටික වෙලාවකට පස්සේ පාසලේ සීනෝ නාද වෙනවා. ඒ වෙලාවේ මයික් ඔඩෝනිල්ක දුව එයාගේ ළඟට එනවා. එයාගේ නම තමයි මේගී. දුව අහන තාත්තගෙන් තාත්තේ ඔයා මේ වෙලාවේ මොකද මෙතන කරන්න කියලා. ඒ වෙලාවේ මයික් කියනවා මං කෙනෙක්ගේ කතා කර හිටියා කියලා. ඒ වෙලාවේ මයික් කියනවා මං කෙනෙක්ගේ කතා කර හිටියා කියලා. එහෙම කියපුවම මයික් පිටිපස්ස බලනකොට ඒ වෙලාවේ එයාත් එක්ක කතා කරගෙන හිටපු යා වයසක මිනිස්සයා පේන්නේ හිටියේ නැහැ. ඒ වෙලාවේ මයික් කලබල වෙලා කියනවා මං මෙතනට ආවේ ඔයාවයි ඔයාගේ මල්ලිවයි අයිස්ක්‍රීම් කන්න එක්ක යන්න කියලා. ඒ සීන් එකේ පේන විදිහට යාළුවනේ මයික්ගේ ළමයි දෙන්න මයික් එක ලොකු සමතාවයක් පෙන්වනවා පේන්නේ නැහැ. මයික් ගෙදර ගිහලා ඊට පස්සේ එයාගේ වයිෆ් හම්බෙනවා. ඒ වෙලාවේ වයිෆ් කතා කරන විදිහට මේ දෙන්න ඩිවෝස් වෙන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මට තව පොඩි දෙයක් කියන්න බැරුණා යාළුවනේ. මෙයාගේ වයිෆ්ගේ නම සහ මෙයාගේ පුතාගේ නම. මෙයාගේ වයිෆ්ගේ නම තමයි ස්කාලට්. මෙයාගේ පුතාගේ නම තමයි ඇලෙක්ස්. මේ වෙලාවේ මෙයාගේ හම්බෙන්න යනවා ලෝයර් කෙනෙක්. ඒ කියන්නේ මෙයාගේ ඩිවෝස් වෙන්න කතා කරන ලෝයර් තමයි මෙතනට එන්නේ. එයාගේ නම තමයි නයෝමි. මයික් මේ වෙලාවේ නයෝමිත් එක්ක වැඩි හිත හොඳක් පෙන්වන්නේ නැහැ. ඒ මං හිතන්නේ ඩිවෝස් එකට කතා කරන ලෝයර් හින්දා වෙන්නේ නැති. දුක හිතන සමුගැනීමුත් එක්ක වයිෆ්ගේ ලෝයර්යි දෙන්නත් එකම එකතු වෙලා ගේ ඇතුළට යනවා. මයික්ට බයි කියලා. ඒ වෙලාවේ මයික්ගේ නායකට වතුර බින්දුවක් වැටෙනවා. ඒ සීන් එක පෙන්වන විදිහට මේ වෙලාවේ වහින්න තමයි හදන්නේ යාළුවනේ. ඒත් එකම කියන්න ඕනේ යාළුවනේ මේ වැස්ස ටිකක් විශේෂ දෙයක්. ඕගොල්ලන්ට ඉස්සරහට යනකොට තේරෙයි මේ වැස්ස කොහොමද විශේෂ වෙන්නේ කියලා. මයික් කාර් එක නැගලා ඒ වෙලාවේ වැස්සෙම ගෙදර යනවා. මෙයා මෙහෙම යනවා මෙයා දකිනවා පාලම උඩ පිරිමි කෙනෙක් හිටගෙන ඉන්නවා. ඒ වෙලාවේ එයා හොඳට විපරම් කරලා බලනකොට තේරෙනවා එයාට එදා බාස්කට්බෝල් පිටියේ හම්බුන වයසක මිනිස්සු තමයි එතන හිටගෙන ඉන්නේ කියලා. මෙයා වාහනේ නවත්තලා ටක් ගාලා එයා ළඟට යන්න හදනවා. ඒ වෙලාවම මයික්ව පහු කරන ලොකු වාහනයක් යනවා. වාහනේ මෙයා පහු කරන් ගියාට පස්සේ මෙයා බලනවා වයසක මිනිස්සයා ඉන්නවද කියලා. ඒ වෙලාවේ එයා පේන්නේ නැහැ. ඊට පස්සේ එයා දුවගෙන යනවා පාලමේ වයසක මිනිස්සයා හිටපු තැනට.
ගිහිල්ලා එබිල බලනකොට මෙයාට පේන්න තියෙන්නේ ලොකු සුලියක්. මෙයා ඒකට ඇදිලා යනවා. ඔන්න මේ වෙලාවේ තමයි යාළුවනේ මයික්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. ඊට පස්සේ කෙලින්ම සීන් එක මාරනවා උදේ සීන් එකකට. මේ වෙලාවේ කෙලින්ම මයික් කියන්නේ එයාගේ යාළුවෙක් ගෙදරට. ගිහිල්ලා මෙයා යනවා බාත්රූම් එකට. බාත්රූම් එකට ගිහලා කණ්ණාඩි දිහා බලනවා. කණ්ණාඩි දිහා බලනකොට මෙයාට පේන්න තියෙන්නේ මෙයාගේ අවුරුදු 17 රූපේ. මෙයා ඒක දැකලා ගොඩක් කලබල වෙනවා. ඊට පස්සේ මෙයා කෙලින්ම මෙයාගේ යාළුවා හම්බෙන්න යනවා. යාළුවා හම්බෙන්න ගියාට පස්සේ යාළුවා ගොඩක් බය වෙලා මෙයාත් එක්ක රණ්ඩු කරනවා. කොහොම හරි රණ්ඩු ඉරුණාට පස්සේ සම්පූර්ණයෙන්ම මයික් එයාගේ යාළුවට විස්තරේ පැහැදිලි කරලා දෙනවා. යාළුවොත් ඒ හැමදේම තේරුම් ගන්නවා. විස්තරේ කියලා ඉවරලා මයික් එයාගේ යාළුවට අන්තිමට දෙයක් කියනවා යාළුවනේ. ඒ මොකක්ද දන්නවද? එයා කියනවා අයිමත් මට ඉස්කෝලේ යන්න ඕන කියලා. ඒ වෙලාවේ මයික් යාළුවා ගොඩක් බය වෙලා අහනවා ඇත්තටම මට ඉස්කෝලේ යන්න ඕනද කියලා. ඒ වෙලාවේ මයික් කියන "ඔව් මට ඇත්තටම ඉස්කෝලේ යන්න ඕන" කියලා. ඇත්තටම මේ වෙලාවේ මට පොඩි දෙයක් කියන්න මතුණා යාළුවනේ. මයිගේ යාළුවගේ නම තමයි නෙට්. කොහොම හරි නෙට්ට මේ යෝජනාව අහක දාන්න බැරි වෙනවා. කොහොම හරි මේ දෙන්නත් එක්කම එකතු වෙලා යනවා ඉස්කෝලේට. ප්‍රින්සිපල්ගේ රූම් එකට ගියාට පස්සේ නෙට්ට මතක් වෙනවා එයාගේ අතීතේ. ඒ මොකක්ද දන්නවද අතීතේ මතක් වුනේ? ඒ වෙලාවේ ප්‍රින්සිපල් විදියට ඉන්නේ නෙට්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්. මේ වෙලාවේ නෙට්ට මේ ඔක්කොම අමතක වෙලා සිද්ධි ඔක්කොම අමතක වෙලා එයා යනවා වෙනම මනෝ සීන් එකට. ඒ කියන්නේ එයාගේ පරණ මතකයන් හැමදේම මතක් වෙලා ආයෙමත් ඒ පරණ මතකයන් උඩට ඇවිල්ලා සම්පූර්ණ එයා නෙට් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නෙට් කලින් අකමැත්තෙන් හිටියත් දැන් මේ වෙලාවේ නම් එයා කැමැත්තෙන් ඉන්නේ. මොකද එයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ ප්‍රින්සිපල්නේ. කොහොම හරි මයික්ව ඒ ඉස්කෝලේට දාගන්නවා. මෙතනින් එහාට තමයි යාළුවනේ 17 again එක හරියටම පටන් ගන්න. ඊට පහුවෙන්ද උදේ අවුඩි කාරයකින් මයික් යනවා කොලෙජ් එකට. ඕගොල්ලන්ට මං කලින් කිව්වනේ යාළුවනේ මයික් හරි කඩවසම් කියලා තරුණ කාලේ. ඒ වගේ තමයි දැනුත්. එයා කොලෙජ් එකට ගියාම කෙල්ල ගොඩාක් එයාගේ දිහා බලනවා. යාළුවනේ මේ වෙලාවේ මයික් ගොඩක් තරුණ වෙලා හිටියත් එයා ගොඩක් ආදරේ එයාගේ ෆැමිලි එකට. එයා කොලෙජ් එකට ගිහලා මුලින්ම බලන්නේ එයාගේ දුව සහ පුතා කොහෙද ඉන්නේ කියලා. ඒ කට්ටිය මොනවද කරන්නේ කොහෙද මොන ක්ලාස් වලද ඉන්නේ කියලා තමයි මුලින්ම බලන්නේ. කොහොම හරි මයික්ට හොයාගන්න පුළුවන් වෙන එයාගේ දුව. ඒ දුව හොයාගෙන කොහොමද දන්නවද යාළුවනේ? ඒ දුව එයාට ඉගෙන ගන්න වෙලා තියෙන දුවගේ ක්ලාස් එකේ. ක්ලාස් එකේ ටික වෙලාවක් ඉන්නකොට මයික්ට හම්බ වෙනවා මැගීගේ එයාගේ දුවගේ බොයිෆ්‍රෙන්ඩ්. ඒ බොයිෆ්‍රෙන්ඩ්ගේ නම තමයි ස්ටේන්. මම ඕගොල්ලන්ට තා පොඩි දෙයක් මතක් කරලා දෙන්න යාළුවනේ. මයික් මේ හැමදේම ප්ලෑන් කරන්නේ ඔහුට වැරදිච්ච හැමදේම හරි ගස්ස ගන්න. ඒ කොලෙජ් එකේ ඉන්ටර්වල් වෙලාවේදී මයික් හොයන ගන්නවා එයාගේ පුතාව. පුතාව හොයාගන්න බැරිනවා. ඊට පස්සේ මෙයා ආයෙමත් වොෂ්රූම් එකට යනකොට පොඩි සද්දයක් එනවා වොෂ්රූම් එකේදී. වොෂ්රූම් එකේ ඇරලා බලනකොට මෙයාගේ පුතා ඉන්නවා. ඒ පුතා ඉන්න විදිය මෙයාට හිතා ගන්නත් බැරිනවා. ඒ වෙලාවේ පුතාව එයාට දැකගෙන හම්බෙන්නේ ටේප් වලින් හොදලා. මං හිතන්නේ යාළුවනේ කොලෙජ් එකේ පොඩි රැග් එකකට අහුවලා තමයි මේ වෙලාවේ පුතා ඉන්නේ. පුතාව ඒ සම්පූර්ණ ඒවෙන් ගලවලා දාලා එයාත් එක්ක යනවා කෑම කන්න. ඇත්තටම යාළුවනේ මේ ඇලෙක්ස්, ඒ කියන්නේ මයික්ගේ පුතා දන්නේ මේ ඉන්නේ ඇත්තටම මයික් කියලා. මොකද එයා ඒ තරම් ලස්සනයි තරුණයි. මේ දෙන්න මෙහෙම කෑම ගන්නකොට දුවගේ බොයිෆ්‍රෙන්ඩ් එනවා එතෙන්ට. ඒ කියන්නේ ස්ටේන්. ස්ටේන් එන්නේ එයාගේ යාළුවෝ කට්ටියත් එක්ක. තව පොඩි දෙයක් කියන්න ඕනේ යාළුවනේ. ස්ටේන් ඒ කියන්නේ මේ මැගීගේ බොයිෆ්‍රෙන්ඩ් තමයි මේ කාලේ බාස්කට් බෝල් එකේ කැප්ටන්. බාස්කට් බෝල් එකත් අතේ තියාගෙන මේ වෙලාවේ කැන්ටින් එක පැත්තට ස්ටේන් කෙලින්ම මෙයාගේ දුව ගාවට ගිහලා දුවව කිස් කරනවා. ඒ වෙලාවේ මයික් ස්ටේන් දිහා බලන් ඉනවා තරහින් වගේ. ස්ටේන් එකද කරලා මයික් ගාවට ඇවිල්ලා එයාගේ පුතා ඉස්සරහා ඉන්න පුතාට බෝලින් පොඩි ටච් එකක් දෙන ඔලුවට. ඒ වෙලාවේ මයික්ට ගොඩක් තරහ යනවා. තරහ ගිහලා ස්ටේන්ට ඇටැක් කරන්න වගේ යනවා. ස්ටේන්ගේ අතේ තිබ්බ බෝලේ මයික්ගේ පැත්තට විසික් කරනවා. මයික් ගේමක් නැතුව ඒ බෝලේ තනි අතින් අල්ලනවා. ස්ටේන් දන්නේ මේ මයික් කියන්නේ බාස්කට් බෝල් ලෙජන්ඩ් කෙනෙක් කියලා. ඒ වෙලාවේ මයික් ස්ටේන්ට හිතා ගන්න බැරි බාස්කට් බෝල් වලින් වැඩ ටිකක් දාලා බාස්කට් බෝලේ ස්ටේන්ගේ අතට දෙනවා. ඒ වෙලාවේ පට්ට විදියට ස්ටේන් බුලි වෙනවා. කොහොම හරි යනෝනේ දැන් මයික්ට ඕනේ එයාගේ පවුල අයමත් යථාර්ථයට පත් කරගන්නනේ. ඒ වෙනුවෙන් එයා මුලින්ම පටන් ගන්න එයාගේ ළමයි දෙන්න බලාගන්න. මේක හොඳට ප්‍රයෝජනට අරන් මෙයා ළමයිගේ පස්සෙන් මෙදලා ළමයි ඩෙවලොප් කරනවා. මුලින්ම මෙයා හොඳට හදාගන්නේ ඇලෙක්ස්. ඇලෙක්ස් කියන්නේ මෙයාගේ පුතාව. පුතාව කොහොම හරි මෙයා තරඟ කරලා මෙයා බාස්කට් බෝල් ටීම් එක ප්ලේ කරලා කොහොම හරි පුතාව ගන්නවා ඒ බාස්කට් බෝල් ටීම් එකට. පුතාගේ හිතේ තියෙන කෙල්ලවත් මෙයාට සෙට් කරලා දෙනවා. පුතාගෙන් පස්සේ මෙයා කෙලින්ම හැරෙන්නේ මෙයාගේ දුව පැත්තට. දුව කියන්නේ මැගීගේ පැත්තට. මැගීගේ පැත්තට හැරෙනවා කියන්නේ මෙයාගේ දුවගේ බොයිෆ්‍රෙන්ඩ් තමයි ස්ටේන් කියන්නේ. මයික්ට ඕන කොහොම හරි මේ ස්ටේන්ගෙන් දුව මැගීව ඈත් කරලා තියන්න. කොහොම හරි ඒක කරගන්නවා. ඊට පස්සේ මැගී දන්නේ නෑනේ මේ මයික් කියන එයාගේ කලින් තාත්තා කියලා. තරුණ කාලේ එයාගේ තාත්තා කියලා. ස්ටේන් එක තිබ්බ එෆයාගේ ඉවරුණ නින්ද එයා මයික් එක අයමත් එෆයාගේ පටන් ගන්න හදනවා. කොහොම හරි මයික් එකට ඊට දෙන්නේ එයා හැම වෙලේම ෂේප් එකේ පැනලා යනවා. මයික් කොහොම හරි එයාගේ දුවගේ පුතාගේ තියෙන සියලුම අඩුපාඩුවන් සම්පූර්ණ කරලා ඒ දෙන සක්සස් කරනවා. එතනින් පස්සේ මෙයාට තියෙන්නේ මෙයාගේ වයිෆ් ගොඩ දාගන්න විතරයි. ඒ කියන්නේ ස්කාලට්. එයාව ගොඩ දාගන්න තමයි ගොඩක්ම අමාරු වෙන්නේ. එයාව ගොඩ දාගන්න යන්න තියෙන්නේ උසාවියට. ඒ මොකක්ද දන්නවද යාළුවනේ? මේ දෙන්න ඩිවෝස් වෙනනේ හිටියේ. මෙතනදී වෙන්නේ යාළුවනේ මයික් යන උසාවියට. ඒ කියන්නේ ස්කාලට් නඩුවට උසාවියට යනවා. උසාවියට ගිහිල්ලා මේ නඩු විභාග ගන්න දැන් මයික්ට ඉදිරිපත් වෙන්න විදියක් නැහැනේ.
මයික් මේලාවෙන 17ක පෙනුම නිසා මෙයාට උසාවියට කොහෙත්ම ඉදිරිපත් වෙන්න බෑ. කොහොම හරි තරුණ වයසෙන්ම මයික් උසාවියට ගිහිල්ලා ස්කාලට් ඉස්සරහා ලස්සන ලියුමක් ඉදිරිපත් කරනවා. ඒකේ තියෙන්නේ එයා තරුණ කාලේ එයා ආසම් කරපු දේවල් ගැන කියලා. ඒකෙන් තේරුම් ගන්නවා ස්කාලට් මේ ඉන්නේ ඇත්තම මයික් කියලා. ඊට පහුවෙන්ද මයික්ට තිබ්බා වොලිබෝල් තරගය. කලින් වතාවේ වගේම ස්කාලට් ආවේ තරගය බලන්න. ස්කාලට් මයික් දිහා බලන් ඉඳලා ඊට පස්සේ ඒ ගියපු පාරේම කලින් වතාවේ ගියපු පාරේම ස්කාලට් හෙමින් යනවා. ඒ වෙලාවේ මයික් කලින් වතාවේ ගියපු වගේම ස්කාලට්ට පස්සෙන් දුවගෙන යනවා තරගය පැත්තකට දාලා. යන පාර ටික බොඳ වෙලා වගේ පෙන්වන යාළුවනේ. ඊට පස්සේ පෙන්වන්නේ කෙලින්ම මයික්ගේ කලින් හිටපු තත්ත්වෙට එන එක. එයා කෙලින්ම ස්කාලට් එක මේ මෑතකදී ජීවත් වුණ විදිහට රූපේ වෙනස් වෙනවා. ඊට පස්සේ මයික් ස්කාලට් ළඟට ගිහිල්ලා කියනවා මගේ වෙච්ච වැරදිද හැමදේටම සමාව වෙන්න කියලා. ස්කාලට් ඒ වෙලාවේ හැමදේම තේරුම් අරගෙන මයික්ට සමාව දෙනවා. ඊට පස්සේ දර්ශන වලින් හම්බෙන්නේ යාළුවනේ මයික්ට කෝච් ජොබ් එක හම්බෙලා ඒ වගේම එයාගේ යාළුවටත් එයාගේ ප්‍රින්සිපල් ගර්ල්ව සෙට් වෙලා ඒ වගේම අනිත් ඔක්කොම හැමදේම හොඳට වෙලා. ඒ විදිහට තමයි යාළුවනේ මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි 17 again කියන ෆිල්ම් එක අද ඉවර වුණේ. ඔයගොල්ලෝ මගේ රිවිව් එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් එනවා ඔයගොල්ලෝ හැම දිනාටම.